සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා. දෙවියන් වහන්සේ අපට විශේෂයෙන් නව වසරක් උන්වහන්සේ අපට සූදානම් කර දීලා තිබෙනවා. ඉතින් පසුගිය අවුරුද්ද දෙස අපි හැරී බලන අතර අපි දකිනවා අපට බොහෝ කරදර, පීඩා, අමාරුකම් වලට මුහුණ දෙන්න සිදු වුණ අවුරුද්දක්. අපි දන්නා විශේෂයෙන් ජලගැල්ම නිසා බොහෝ ජීවිත නැති වුණා. ඒ වගේ බොහෝ මිනිස්යන්ගේ ඒ වස්තුව දේපල පවා අහිමි වෙලා ගියා. ඉතින් අපි හිතනවා සමහර ඉදිරියටත් මෙවැනි කරදර පීඩාවලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් විශේෂයෙන් අපි කිතුණුවන් හැටියට අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම අපිට සලස්මක් තිබිය යුතුව තියෙන අපේ ජීවිත ගැන. ඉතින් ස්වාමින් වහන්සේ අපේ දේව වචනය තුල අපිට මතක් කරලා දෙනවා යෙසායාගේ පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ ඉඳලා උන්වහන්සේ කලන්ත අයට ශක්තිය දෙනසේක, බලය නැත්තාට සවිය වැඩි කරනසේක. තරුණයෝ පවා කලන්තව වෙහෙස වන්නෝය, යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නමුත් ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කර ගන්නෝය. ඕ රාජාලෙන් මෙන් පියඹා නගින්නෝය, ඕ දුවන්නෝය, ඒත් වෙහෙස නොවති. ඕ ඇවිදින්නෝය, ඒත් කලන්ත නොවති. ඉතින් දෙවියන් වහන්සේගේ වචනෙන් අපිට මේ ස්ථානයේ මතක් කරලා දෙන දේ තමයි උන්වහන්සේ කලන්ත වූ අයට ශක්තියක් වෙන්න යනවා. ඒ වගේම බලය නැත්තාට සවියක් වෙන්න යනවා. ඉතින් විශේෂයෙන් මේ ලැබුවා වර්ෂය තුල අපිට බලාපොරොත්තුවක් ඒ වගේ අරමුණක් තිබිය යුතුව තිබෙනවා. මොකද අපගේ ස්වාමින් වහන්සේ අපිට මඟ පෙන්වන්න සූදානම්, උන්වහන්සේ අපිට ආශිර්වාද කරන්න සූදානම්. ඉතින් මේ ස්ථානයේ 31 වෙනි පදයේ කියනවා නමුත් ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කර ගන්නෝය. ඒ නිසා විශේෂයෙන් අපි මේ 2026 වර්ෂයේදී අපි ස්වාමින් වහන්සේ ගැන බලා සිටිමු. පොද ස්වාමින් වහන්සේ ගැන බලා සිටින අයට උන්වහන්සේ ආශිර්වාද කරනවා, උන්වහන්සේ මඟ පෙන්වනවා. විශේෂයෙන් අපි ඔබට සුබ පතනවා මේ ලැබුවා වර්ෂයේ පුරා දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේගේ උපකාර ඇතුව, දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඇතුව ගමන් කරන්න දෙවියන් වහන්සේ මඟ පෙන්වන සේක්වා. ඔබ සියලු දෙනාට ජේසු පීඨයි.